හරි පොඩ්ඩක් ඉන්න ඉතින් දස්සර කෝල් එකක් ගමුද? හරි දස්ස මොකද්ද කියන්නේ කියලා ආමුකෝ. හරි ආමුකෝ මොකද්ද කියන්නේ කියලා හරිද? hello කියපන් මේ මොකද්ද කියන්නේ මම දැන් ඔයාලට කිව්වේ ඉන්නේ කට්ටියක් දෙන 10 ඉන්නේ වාස් මම කිව්වේ. ඔව් හරිද? මේ මම දැන් කිව්වේ ඉන්නේ කට්ටියක් 10 විතරයි. ඔව් මම කියන්නේ මම මොකද්ද කොහොමද කිව්වේ? මම මොකද්ද කොහොමද කිව්වේ? පකය කියන්නේ ගුණවර්පයක්ද බං දන්නේ නැහැ නේ බං මට. මේ අයියේ වාච් කරලා ලයිව් එක හරිද මෙයා කියපන්. ඉතින් හරි ඉතින් මට මොකද්ද? කලින් හිටියද දැන් ඉන්නවද මට ඕලන්නේ ඉතින් යකෝ මට ඕන නම් මං ගානවා මට ඕනේ නැහැ. ඉතින් උඹට මොකක් කර ප්‍රශ්නයක් තියෙනවද ඒකේ? ඒක තමයි ඉතින් අන්න ඔබෙල් එක ඔයා ගිහිල්ලා මේ හෝල් එක අම්ම ලොකු සින්දාන්න එපා ඔයා මෙතන ඇවිල්ලා. ඉතින් යකෝ මගේ ලයිව් එකේ මම ලොකු සින්දාන උඹට ප්‍රශ්නයක් තියෙනවද? උඹට මොකක් කරි අමාරුවක් තියෙනවා නම් තෝ එන්න එපා ලයිව් එකට. ඒකයි මං කියන්නේ. එවන්න. එවන්න. මේක මම වැරද්දක් ඔයාලට කිව්වේ. ඔව් ඉතින් යකෝ ඕම බෑන්ලා ඉතින් මම මොර හරි මේ මොකද්ද හරි දැන් නම්බර් එක ගත්තේ මොකටද කියලා කියපන් කෝල් එකක් ගන්නද? කෝල් එකක් ගත්තේ මල්ලේ ප්‍රශ්නේ දැන් මට ලයිව් එක ගත්තේ මට බයිනවනේ දැන්. ඒකයි මම මේ කෝල් එක කරමුවාට මම කිව්වේ. අවු බං ඉතින් මේමයි හරිද මල්ලි ඔය chat එකපාරක් දැම්මොත් අවුල්ලන්නේ. ඔයා මොකක්ද දැම්මේ? එකපාරක් දැම්මේ ගිල්ලේ කට්ටියත් එක්ක ගාපන් ගිල්ලේ කට්ටියත් එක්ක ගාපන්. ඔබ මට දැම්ම නැද්ද බිජ්ජ කියලා? මොකක්? ඉතින් ඒක තමයි උඹට එකපාරක් මං උත්තරේ දුන්නොත් උඹට එන්නේ නැද්ද බං? හරි බලනවා කියලා කියන්නේ කිල්ලේ මොළොත් දෙක ආවම මොකද වෙලෙ දෙකේ තනකාරෝ චෙක් වෙන්නේ වගේ කවුන්ට් එක කරලා සැක්කුලට ඒක තමයි කිව්වේ. ඉතින් ඒක තමයි මාත් එකපාර දෙපාරක් කියන්න පුළුවන්. හරිද? තුන් පාර හතර පාරක් නම් මටත් බෑ ඉතින්. මේ අඩෝ මේ මොකද්ද මංගා මැප් නෑ බං උඹලා ගාපන් එන. උඹලා ගාපන් එන. ඉතින් මැප් එක ඩවුන්ලෝඩ් කරන්න. යකෝ ඒක පැයක් කියයි බං. අනේ ඵලෙල්ල යන්න. හරි මේ අත්ත කියද්දි කොල්ලට විතරවනේ. අපි පිනවපා බලන් ඉන්න. අरे वाह आतल देन दिवाया को